මෙම ඊතා බලගත් පිරිත් දේශනය මෙතෙන් සිට ශ්‍රවණය කිරීම තුළින් ඔබගේ සියලු රෝග උපද්‍රවයන් දුරින් දුර වේවා, කායික මානසික නිරෝගීතාවය උදා වේවා, හැමත යහපතක්ම උදා වේවායි ප්‍රාර්ථනා කරගෙන ඇනෝම් පිරිත ශ්‍රවණය කරන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා ඉත්ත ලෝකන්තරේවා බුම්මා බුම්මා ච දේවා ගුණගන ගහනප්භ්‍යාවටා සම්බ කාලං ඒතේ ආයන්තු දේවා වරකන කමයේ මේරු රාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුං මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගං සබ්බේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා හොන්තු ආරක්ඛාසු විශේෂතෝ ශාසනස්ස ච ලෝකස්ස බුද්ධි භවතු සම්පදා ශාසනම් පිච ලෝකංච දේවා රක්ඛන්තු සම්පදා සද්දින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේහි අත්තනෝ අනීගා සුමනා හොන්තු සහ සබ්බේහි ඥාතිභී රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛත්තතෝ වා ජනපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා අසන්දිට්ඨිතෝ වා අසප්පුරිසතෝ වා ඡණ්ඩ හත්ති අස්ස මිග ගෝන කුක්කුර අහිවිච්චික මනිසප්පදීපී අච්චතරච්ච සූකර මහිස යක්ක රක්ක සාදීහි නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්දවතෝ වා ආරක්කන් ගන්හන්තු පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංච මහා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චිම භවේ ගම්භාවක්ඛං තිං ජාතින් අබිනික්ඛමනං පදාන චරියං බෝධිපල්ලංකේ මාර විජයං සම්බඤ්ඤුත ඥාන පටිවේදං
නවලෝකුත්තර ධම්මේති සම්බේපි මේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියාතිසු පකාරං තේසු තියාමරත්තිං පරිත්තං කරුන්තෝ ආයස්මා ආනන්දත්තේරෝවිය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා කෝටි සත සහස්සේසු චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්හංති යංච වේසාලියං පුරේ රෝගා මනුස්ස දුම්බික්ක සම්භූතං තිවිදං භයං කිප්පමන්තර දාපේසි පරිත්තං තං භනාමහේ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහං තානංච තේජේන රක්ඛං වන්දාමි සම්බසෝ යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා ඉත්ත ලෝකන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණගන ගහනප්භ්‍යාවටා සම්බ කාලං ඒතේ ආයන්තු දේවා වරකන කමයේ මේරු රාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුං මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගං සම්බේසු චක්කවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සම්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාදරහිතා හොන්තු ආරක්ඛාසු විශේෂතෝ ශාසනස්ස ච ලෝකස්ස බුද්ධී භවතු සම්බදා ශාසනම් පිච ලෝකංච දේවාරක්ඛන්තු සම්බදා සද්දින් හොන්තු සුඛී සම්බේ පරිවාරේහි අත්තනෝ අනීගා සුමනා හොන්තු සහ සම්බේහි ඥාතිභී රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛත්තතෝ වා ජනපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා අසන්දිට්ඨිතෝ වා අසප්පුරිසතෝ වා ඡණ්ඩ හත්ති අස්ස මිග ගෝන කුක්කුර අහිවිච්චික මනිසප්පදීපි අච්චතරච්ච සූකර මහිස යක්ක රක්ක සාදීහි නානා භයතෝ වා නානා රෝගතෝ වා
නානා උපද්දවතෝවා ආරක්කන් ගන්හන්තු පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංච මහා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චිම භවේ ගම්භාවක්ඛං තිං ජාතින් අබිනික්ඛමනං පදාන චරියං බෝධිපල්ලංකේ මාර විජයං සම්බඤ්ඤුත ඥාන පටිවේදං නවලෝකුත්තර ධම්මේති සම්බේපි මේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියාතිසු පකාරං තේසු තියාමරත්තිං පරිත්තං කරුන්තෝ ආයස්මා ආනන්දත්තේරෝවිය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා කෝටි සත සහස්සේසු චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්හංති යංච වේසාලියං පුරේ රෝගා මනුස්ස දුම්බික්ක සම්භූතං ත්‍රිවිධං භයං කිප්පමන්තර දාපේසි පරිත්තං තං භනාමහේ ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහං තානංච තේජේන රක්ඛං වන්දාමි සම්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහං තානංච තේජේන රක්ඛං වන්දාමි සම්බසෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ